Hello everyone, welcome to my YouTube channel. ඉතින් මේක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මගේ පළවෙනි study with me vlog එක. ඇත්තටම මේකේ study with me vlog එකක් විතරක් නෙමෙයි මම ඔයාලත් එක්ක පොඩි tips ටිකක් මම study කරද්දී පාවිච්චි කරන tips ටිකක් ෂෙයා කරගන්න හිතුවා. මේ tips වලින් පළවෙනි එක තමයි reward yourself. ඒ කියන්නේ ඔයා එක දවසක් තුළ කරන්න ටාගට් කරන වැඩ ප්‍රමාණය කොටස් වලට බෙදලා ඒ එක කොටස ගානේ ඉවර වෙනකොට ඔයා ඔයාටම රිවෝඩ් එකක් දෙන්න. රිවෝඩ් එකක් කියන්නේ ඔයා කැමති චොක්ලට්, ටොෆී වගේ ඕනම කෑමක් ඔයා ළඟින් තියාගෙන ඒකෙන් එක ගානේ ඔයාගේ අර වැඩ කොටසක් ඉවර වෙනකොට ඔයාටම ලබා ගන්න. මේ ක්‍රමය ඔයාගේ සම්පූර්ණ වැඩේ ඉවර කරනකම් ඔයාව මොටිවේට් කරලා තියාගන්න සෑහෙන උදව්වක් වෙනවා. දෙවෙනි ටිප් එක තමයි user timer. මේකට ඔයාට පුළුවන් ෆෝන් එකේ ටයිමින් ඇප් එකක් පාවිච්චි කරන්න. ටයිමර් ඇප් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය ඔරලෝසුවක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි මේකෙන් වෙන්න ඕනේ ඔයා යම් වැඩකට ගත කරන කාලය පිළිබඳව ඔයාට හොඳ අවබෝධයක් තියාගන්න එක. මේකෙනුත් ඔයා ඒ කරන වැඩේ, ඒ කියන්නේ පාඩම් කරන දේ හරි මොකක් හරි කරන වැඩේ හොඳ ප්‍රොඩක්ටිවිටි එකක් තියාගන්න පුළුවන්. මොකද මේකෙන් ඔයාගේ කාලය අනවශ්‍ය විදිහට ගත වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොකක් හරි වැඩක් කරන්න ගියාම හරි, පාඩම් කරන්න ගියාම හරි ඩිස්ට්‍රැක්ෂන් වෙලා අනවශ්‍ය විදිහට කාලය ගත වෙන එක අඩු කරගෙන ඔයාගේ වැඩේට සම්පූර්ණ අවධානය යොදවගෙන ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්න පුළුවන් වෙනවා මේ ක්‍රමයේ මගින්. මේකෙදී ඔයා විනාඩි 20ක් 30ක් වගේ වැඩ කරා නම් විනාඩි 5ක 10ක බ්‍රේක් එකක් ගන්න අමතක කරන්න එපා. තුන්වෙනි ටිප් එක තමයි prioritize your work. ඔයාට කරන්න තියෙන වැඩ ටික, ඒ දවස තුල කරන්න තියෙන වැඩ ටික ඔයා ලිස්ට් එකක් හදාගන්න. ඒ ලිස්ට් එකෙන් ඔයාට අනිවාර්යයෙන්ම අද කරන්න අත්‍යවශ්‍යම දේවල් ඒ ප්‍රයොරිටි එකේ පිළිවෙලට ඔයා ඒක ප්‍රයොරිටයිස් කරගන්න. එතකොට ඔයාට මේ දේවල් මිස් නොවි ඒ දවස තුල අනිවාර්යෙන් කරගන්න පුළුවන් වෙනවා. මීට අමතරව තව ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ස්ට්‍රෙස් සිටුේෂන් එකක වගේ ඉන්නවා නම් ඔයාට කරන්න තියෙන වැඩ ටික ලියාගෙන ඉවර වෙලා ඒකෙන් ඔයාට ඉක්මනින්ම කරලා ඉවර කරන්න පුළුවන් වැඩ එකින් එක කරගෙන යන්න. එතකොට ඇත්තටම ඒක එහෙම එක එක ඉවර වෙනකොට ඔයාටම මොටිවේෂන් එකක් එනවා ඒ වැඩ ටික කරන්න. ඇත්තට මේ දෙවෙනි ක්‍රමය මම ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට මම පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම. මොකද ඒ විදිහට වැඩ එක එක ඉවර වෙගෙන යනකොට රිලැක්ස් එකක් දැනෙනවා වගේම ඊටු ටිකත් ඉක්මනට ඉවර කරන්න මොටිවේෂන් එකක් එනවා. ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට ඒක ගොඩක් හොඳයි. මේ මොන දේ කරත් ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්න අනිවාර්යෙන්ම ඕන වෙන ටිප් එකක් තියෙනවා. මම පාවිච්චි කරන ටිප් එකක් තියෙනවා. ඒක මම අද බෝනස් ටිප් එක විදිහට ඔයාලට කියන්නම් මේ වීඩියෝ එකේ අන්තිමට. අපි යමු හතරවෙනි ටිප් එකට. හතරවෙනි ටිප් එක තමයි reduce the screen time. මම මේ කිව්වේ ඔයාගේ අධ්‍යාපනික වැඩවලට ඔයා ඩිවයිස් පාවිච්චි කරන එක ගැන නෙමෙයි. ඔයා සෝෂල් මීඩියා වල අනවශ්‍ය විදිහට ගත කරන කාලය ගැන. මෙන්න මේ කාලය අපි පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. මොකද ඒවට ගියාම අපේ කාලය ගත වෙනවා අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම අපිට වැඩ කරගන්න තියෙන කාලය තමයි මේ විදිහට නාස්ති වෙන්නේ. හැබැයි අපි එහෙම කියලා එකපාරටම මේක නවත්තන්න ගියොත් ඒකට අපි ගොඩක් පුරුදු වෙලා නම් තියෙන්නේ හරි නිකන් ඇඩික්ට් වෙලා වගේ නම් ඇත්තට මේක අපිට ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඉතින් මම කරේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඒ ඇප් වල ස්ක්‍රීන් ටයිම් එක ලිමිට් කරා. හරියට දවසකට විනාඩි 30ක් වගේ සම්පූර්ණ සෝෂල් මීඩියා වෙනුවෙන් ගත කරන කාලය විනාඩි 30ක් කියන වගේ වෙන විදිහට මම අඩු කරා. ඒකෙන් ඇත්තටම ගොඩක් අනවශ්‍ය විදිහට මම ගත කරන කාලය සෝෂල් මීඩියා වලට ගත කරන කාලය සෑහෙනම අඩු වුණා. පස්වෙනි ටිප් එක. ඒ කියන්නේ අන්තිම එක. live in the moment. කලින් කිව්ව මොන ටිප් එක නැතත් මේ ටිප් එක නම් අනිවාර්යයෙන්ම ඕන. මොකද ඔයා වැඩකට ගත කරන කාලය කොච්චර වුණත් ඔයා කොච්චර මහන්සි වෙලා ඒ වැඩේ කරත් ඔයා ඒ දේට සම්පූර්ණ සිහිය යොදවන්නේ නැතුව ඒ වැඩේ කරොත් ඔයාගේ ඔළුවට යන ප්‍රමාණය ඔයා කරන දේ ප්‍රොඩක්ටිවිටි එක ඇත්තටම අඩු වෙනවා. මේ දේ මටත් සෑහෙනම වරදින තැනක්. මොකද ගොඩක් වෙලාවට මට සිහිය තියාගෙන ඉන්නවා අඩුයි.
ඒ නිසාම තමා මම මේ ටිප්ස් පාවිච්චි කරන්න පටන් ගත්තේ. දැන් ගොඩක් දුරට මම ඒ දේ හදාගෙන සිහිය පවත්වාගෙන වැඩ ටික කරගෙන යනවා. ඔන්න දැන් තියෙන්නේ මම අර මුලින් කිව්ව අන්තිමට කියනවා කිව්ව බෝනස් ටිප් එක. මොකද්ද මේ බෝනස් ටිප් එක? මම කලින් කිව්ව මොන ක්‍රමේ පාවිච්චි කරත් මේ දේ නොකරොත් ඇත්තටම ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න වෙන්නේ නැහැ. මොකද මේ බෝනස් ටිප් එක තමයි be honest to yourself. ඔයා ඔයාටම අවංක වෙන්න. මොන ක්‍රමේ පාවිච්චි කරත් ප්‍රොඩක්ටිව් වෙන්න ඔයා ඔයාටම අවංක නොවුනොත් ඔයාට ෆයිනලි ප්‍රොඩක්ටිව් රිසල්ට් එකක් ගන්න අමාරුයි. ඉතින් ඔයා ඔයාටම අවංක වෙන්න. ඔයාට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාන්න. ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. See you guys in the next video. Have a productive study time and thank you for watching.